ආයුබෝවන් සූපර් ශාස්ත්‍ර YouTube channel එක වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම හිතුවා පහසුවටත් ඉක්මනටත් හදාගන්න පුළුවන් ලුණු දෙහි සම්බෝලයක් හදන හැටි ඔයාලට කියලා දෙන්න. අපි දැන් බලමු මොනවාද අවශ්‍ය දේවල් කියලා. අවශ්‍ය දේවල් තමයි ලුණු දෙහි, ලුණු හීනට කපලා තියෙන්න ඕනේ, ලුණු කුඩු, සීනි ස්වල්පයක්, මිරිස් කුඩු. දැන් අපි බලමු කොහොමද මේක සූදානම් කරගන්නේ කියලා. ලුණු දෙහි ඇටේවත් කරලා තියෙන්න ඕන. දැන් අපි ලුණු ටික එකට දා ගන්නවා. දාගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි ගන්නවා මිරිස් කුඩු. මිරිස් කුඩු ටිකත් අවශ්‍ය ප්‍රමාණයට දා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට කැමති ආකාරයට. එහෙම දාලා ඉවර වෙලා ඊට පස්සේ අපි දානවා ලුණු කුඩු. මේ විදිහට ලුණු කුඩු දාලා හැමදාමත් වගේ කියනවා ලුණු හොඳ නැති අයට පොඩ්ඩක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම දාලා ඉවර වෙලා අවසානයේට අපි දානවා සීනි ස්වල්පයක් දාන්න සාමාන්‍ය ප්‍රමාණයට. ඒකෙන් තමයි රසය එන්නේ. දැන් අපි ලුණු දෙහි සම්බෝලේ හදාගන්න යන්නේ. ඊට කලින් හොඳට අත හොදලා පිරිසිදු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ සියල්ලම හොඳට පොඩි කරගන්න ඕනේ. විශේෂයෙන් ලුණු දෙහි කෑලි ටික හොඳට පොඩි වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. දැන් අපි හදාගත්ත ලුණු දෙහි සම්බෝලේ මේ විදිහට හොඳට පොඩි කරගෙන ඉවර වුණාන් පස්සේ මෙහෙම භාජනයකට දාන්න ඕනේ. මෙන්න මේ විදිහට. දාලා ඉවර වෙලා අපිට පුළුවන් ඒක බත් එකක් එක්ක කන්න පිළිගන්නන්න පුළුවන්. විශේෂයෙන් අසනීප වෙච්ච කෙනෙකුට කෑම රුචිය වඩනවා. ඒ කියන්නේ දිවට හොඳ රසයක් එනවා. සමහර අයට කන්න අප්‍රියයිනේ. ඒ විදිහට. ඔයාලට පුළුවන් මේ ලුණු දෙහි සම්බෝලේ බත් එකත් එක්ක කන්න. ඒ කියන්නේ එදා මේ කටර රසට දෙයක් නැත්තම් මේක හදාගන්න පුළුවන්. පහසුවෙන් හදාගන්නත් පුළුවන්. ඒ වගේම අසනීප වෙච්ච කෙනෙකුට කෑම කන්න බැහැනේ. කෑම අරුචිය එන අයට මේක හදලා දෙන්න පුළුවන්. ඒ වගේම මේක ඇත්තටම හරිම රස ලුණු දෙහි සම්බෝලයක්. ඔයාලත් රස බලන්න. මගේ YouTube channel එක සූපර් ශාස්ත්‍ර YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් subscribe කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් නැවත හමු වෙන තුරු පරිස්සමින් ඉන්න.